ඔන්න අපි අද ඔයගොල්ලොන්ට විස්තර අරගෙන එන්නේ ලෝක ඉතිහාසයේ මිනිසා විසින් හාරපු ගැඹුරම සිදුර ගැන. මේක තමයි 1970 දී සෝවියට් සංගමයෙන් කෝලා අර්ධද්වීපයේ හාරපු කෝලා සුපර් ඩීප් බෝහෝල් එක. මේක ගැඹුර මීටර 12262ක් නැත්නම් කිලෝමීටර් 12.2ක්. 1970 ඉඳන් 1989 වෙනකම්ම සෝවියට් සංගමය මේක හැරුවා. මේක ලෝක ගැඹුරම සිදුර වුණාට මේ සිදුරේ පළල සෙන්ටිමීටර් 23ක් විතරයි. ඉතින් මේක මිනිසෙකුට ඇතුළට බහින්නවත් බැරි තරමට පටු කුහරයක්. මුල් හරිය සෙන්ටිමීටර් 92ක් තරම් පළල වුණත් අගට යද්දි සෙන්ටිමීටර් 23ක් දක්වා මේ සිදුර පටු වෙනවා. සෝවියට් සංගමය මේ සිදුර හැරුවේ බෝරින් යන්ත්‍ර වලින්. භ්‍රමණය වන ඩ්‍රිල් එකකින් හාරන ගමන් ඒ අසලින් දාපු බටයකින් කුඩා ගල් හා මඩ උඩට එන විදිහට තමයි මේක හැරුවේ. ඉතින් මේ ඩ්‍රිල් එකට මීටර් 9ක් 12ක් වගේ දිග කොටස් එකතු කරලා කිලෝමීටර් 12ක් තරම් දිගට යනකම්ම මේ සිදුර ඇතුළට දාලා තියෙනවා. ඒත් බලාපොරොත්තු නොවුන තරමේ උෂ්ණත්වයක් නිසා මේ බට නැවිලා ඇඹරිලා උණු වෙලා ගිහින්. මේ සිදුර ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ක් තරම් ඉහළ අගයක් අරගෙන තියෙනවා. ඒ නිසාම 1992 වෙද්දි මේ සිදුර වහලා දාන්න සෝවියට් සංගමය තීරණය කරනවා. අධික උෂ්ණත්වයට අමතරව සෝවියට් සංගමයේ බිඳ වැටීමත් තාක්ෂණය හා මුදල් නොමැතිවීමත් මේ සිදුර වහන්න තවත් හේතු විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ සිදුර උඩින් ලෝහ පියනක් සවි කරලා බෝල්ට් ඇන 12ක් යොදලා මේ සිදුර ස්ථිරවම වහලා දාලායි තියෙන්නේ. ඒ වගේම මේ සිදුර ඊටාම පටු නිසා ලාවා මඩ වගේ දේවල් වලින් මේ සිදුර ස්ථිරවම වැහිලා ඇති කියලා නිගමනය කරනවා. ඒ කියන්නේ මේ ගැන පර්යේෂණයක් පටන් ගන්නවා නම් මේ සිදුර ආයෙත් අලුතෙන්ම හාරන්න වෙනවා කියන එක. ඉතින් මේ කෝලා සුපර් ඩීප් කියන්නේ මිනිසා විසින් හාරපු ගැඹුරුම සිදුර වගේම පෘථුවියේ ගැඹුරුම ස්ථානයේ විදිහටත් වාර්තා පිහිටවපු තැනක්. මොකද පෘථුවියේ ස්වාභාවික ගැඹුරුම ස්ථානය වුණ මරියානා ආගාධයේ ගැඹුරත් කිලෝමීටර් 11ක් විතරයි. එහෙම බලද්දි කෝලා සුපර් ඩීප් මරියානා ආගාධයටත් වඩා කිලෝමීටරයක් විතර ගැඹුරින් වැඩි. සෝවියට් සංගමය මේ සිදුර හාරපු එකෙන් පෘථිවි අභ්‍යන්තරය ගැන ලෝකයට වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. පෘථිවිගෝලයේ අභ්‍යන්තරයේ ශිලා ස්තර පාෂාණ ව්‍යුහය උෂ්ණත්වය ගැන පළමු වතාවට ඉතා නිවැරදි තොරතුරු ලැබුණා. මීට කලින් සිතා සිටියේ පෘථිවියේ අභ්‍යන්තරය ලෝහ වලින් යුක්තයි කියලා. ඒකත් වැරදි කියලා මේ කැණීම නිසා තහවුරු වුණා. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමුවෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.